ආයිබෝවන් සුබ දවසක් ඔයාලට. පාන් පෙත්තකින් විනාඩි 2කින් හදමුද හොඳට බඩ පිරෙන රස කෑමක්. ඉතින් මං කලින් වීඩියෝ එකක් අරගෙන ආවා පිටි අනාන ඉන්නේ නැතුව විනාඩි 2ක් වගේ පොඩි වෙලාවකින් පාන් පෙත්තකින් රෝල්ස් එකක් හදාගන්න විදිහ. ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එකට, ටී ටයිම් එකට, පික්නික් එකක් වගේ ගියාම උදේට ටක් ගාලා හදාගන්න මේ වගේ රෙසිපි හරිම වටිනවා. ඒ වගේම ඉතින් කෑම කඩයක් කරන කෙනෙකුට වගේ වුණත් සුළු ව්‍යාපාරයක් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙකුට වුණත් මේ වගේ කෑම හදලා ලොකු ලාභයක් හොයාගන්න පුළුවන් වේවි. රුපියල් 180කට ගත්ත පාන් ගෙඩියකින් මේ වගේ රෝල්ස් 14ක් 15ක් විතර හදාගන්න පුළුවන්. සොසේජස් බිත්තර වලට යන වියදමත් එක්ක බලලා ඉතින් එක රෝල් එකක් රුපියල් 150කට විතර දුන්නත් 180කට ගන්න පාන් ගෙඩියකින් රුපියල් 2250 විතර හොයන්න පුළුවන්. මගේ කලින් බ්‍රෙඩ් රෝල් වීඩියෝ එකත් ඒ වගේ බිස්නස් එකකට වුණත් හදාගන්න පුළුවන් හරිම රෙසිපි එකක්. මම ඒක ලින්ක් එකත් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. අපි යමු එහෙනම් කොහොමද මේ බ්‍රෙඩ් රෝල් එක ඉක්මනට හදාගන්නේ කියලා බලන්න. මම මේකට අරගත්තා පෙති පාන්, ඒ වගේම බිත්තරයක්, තඹගත සොසේජස් ටිකක් සහ චෝටිවට කපාගත්ත බීලුණු ටිකක්. ඔයාලට තව මේකට අමු මිරිස් වගේ එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට මුලින්ම පාන් පෙත්තේ දාර ටික කපලා අයින් කරගන්නවා. මම මේකේ නම් අයින් කරගන්නේ ඝනකමට තියෙන දාර දෙක විතරයි. හතර පැත්තෙම දාර අයින් කරගන්නේ නැහැ. මේ දාර දෙක ඒ තරම් ඝනකමට නැති නිසා මම ඒවා කපලා අයින් කරගන්නේ නැහැ. ඒ විදිහට දාර දෙක කපලා අයින් කරගත්තට පස්සේ මම පාන් පෙත්ත මේ වගේ චූටි තීරු වලට කපා ගන්නවා. මම එක පාන් පෙත්තක් තීරු 4කට තමයි කපා ගන්නෙ. දැන් මම බිත්තරේ මික්ස් කරගන්න හදන්නේ. මම මේකට එකතු කරගන්නේ කපාගත්ත බීලුණු ටිකක්. ඔයාලට තව මේකට අමු මිරිස් ටිකක් වගේ කැමති දේවල් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට ලුණු ටිකක් සහ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගෙන බිත්තරේ හොඳට මික්ස් කරගන්නවා. දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට ඔයා තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි දාලා පෑන් එකේ මේ පුරා පැතිරෙන විදිහට මේ වගේ ගා ගන්න. බටර් ටිකත් රත් වෙගෙන එනකොට මම කපාගත්ත පාන් තීරු ටික මේ වගේ ටිකක් ඈතින් වෙන්න පෑන් එක මත තියාගන්නවා. දැන් ඔයා හොඳට මික්ස් කරගත්ත බිත්තරය මේ පාන් පෙති ටිකට මේ වගේ දාගන්න. මේ වගේ බිත්තර එළියට ගලාගෙන යන වැඩි කොටස් මේ විදිහට ඔයා හදාගන්න. දැන් බිත්තරයයි පාන් පෙති ටිකයි ටිකක් ෆ්‍රයි වෙන්න මෙහෙම තියාගමු. දැන් මේ ටික හොඳටම ෆ්‍රයි වුණාම බිත්තරයයි පාන් පෙති ටිකයි එකට වෙලානේ තියෙන්නේ. දැන් ඔයා මේක අනිත් පැත්ත හරවලා අනිත් පැත්තත් ටිකක් ෆ්‍රයි කරගන්න. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත පාන් පෙත්ත. දැන් මම මේකට සොසේජ් එකක් දාලා බ්‍රෙඩ් රෝල් එක හදාගන්න තමයි හදන්නේ. මම මේ බ්‍රෙඩ් රෝල් එක හදන්නේ පාන් තීරු ටික පිටත පැත්තට එන විදිහට. මම තවත් බ්‍රෙඩ් රෝල් එකක් හදලා පෙන්නන්නම් පාන් තීරු ටික ඇතුල් පැත්තට එන විදිහට. මේ විදිහට සොසේජ් එක තියලා එතුවාම මේකේ තියෙන අපේ බිත්තර ටික ලුණු ටික එහෙම ලස්සනට පේනවා. මම තව බ්‍රෙඩ් රෝල් එකක් හදා ගන්නවා පාන් තීරු ටික ඇතුල් පැත්තට එන විදිහට. ඒකෙදි නම් මේ විදිහට එග් එක එහෙම හරියට පේන්නේ නැහැ. නමුත් ඒ විදිහට හදාගත්තාම මේ මීට වැඩිය හොඳට මේ බ්‍රෙඩ් රෝල් එක තියෙනවා. මම කලින් විදිහටම තවත් පාන් පෙති තීරු ටිකක් මේ වගේ තියාගෙන බිත්තරයක් දාගන්නවා. මම මේකෙදි නම් පාන් තීරු 5ක් ගත්තා. මම කලින් එකේදී නම් එක පාන් පෙත්තකින් කපාගත්ත තීරු 4ක් ගත්තේ. මේකෙදි මම පාන් තීරු 5ක් ගත්තා. ටිකක් දිග ප්‍රමාණය වැඩි වෙන්න ඕන නිසා. ඒකත් අපි මේ වගේ කලින් විදිහටම හදාගමු. දැන් මම මේ බ්‍රෙඩ් රෝල් එකට සොසේජ් එක තියලා උතාගන්නේ පාන් තීරු ටික ඇතුල් පැත්තට එන විදිහට. ඔයා මේ දෙකේ වෙනස බලන්නකෝ. ඔයාට මේ වෙලාවේ සොසේජ් එක තියාගන්න කලින් ඕනේ නම් මේ පාන් එකට
මොසරැල්ලා චීස් ටිකක් ඒ වගේ මයෝනීස් ටිකක් වගේ තියෙනවා නම් තවත් රස කරගන්න පුළුවන්. ඔයා බිස්නස් එකක් කරනකොට වගේ කරන කෙනෙක් නම් ඒ වගේ තව රස වෙන දේවල් එකතු කරගන්න කොහොමත් බලන්න. දැන් මම බ්‍රෙඩ් රෝල් එක තවත් රස කරගන්න මේ වගේ සෝස් ටිකක් එකතු කරගන්නවා. ඉතින් මේ වගේ උඩට මයෝනීස් ටිකක් සෝස් ටිකක් වගේ එකතු කරගෙන ඔයාට මේකේ ලස්සන රස තවත් වැඩි කරගන්න පුළුවන් ඔයාට කැමති විදිහට. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ පොඩිම පොඩි වෙලාවකින් ගොඩක් රසට ඉක්මනට ලේසියෙන් හදාගත්ත බ්‍රෙඩ් රෝල්. ඔයාටත් පුළුවන් මේ වගේ රසම රස රෙසිපි try කරලා බලන්න. හැමදාම එකම විදිහට පාන් කන්නේ නැතුව මේ වගේ ලේසි රෙසිපි හදාගන්න ඔයාටත් පුළුවන්. ඉතින් මම හැමදාම ඔයාලට අරගෙන එන්නේ මේ වගේ ගොඩක් ඉක්මනින් ලේසියෙන් අඩු වියදමින් පොඩි වෙලාවකින් හදාගන්න පුළුවන් රෙසිපීස්. මගේ රෙසිපීස් දිගටම බලන්න මාව subscribe කරලා තියාගන්න. සුබ දවසක් ඔයාලට.